ආර්ය මහා සංඝරත්නය ඇතුළු සෑම සියලු දෙනාටම තෙරුවන් සරණයි. පින්වතුනි, අද මම දේශනා කරන්නේ මෙන්න මේ දහම් කරුණු ටිකයි. මොකද්ද? ලෝකය තනන්නේ පංච උපාදානස්කන්ධයයි. තනූ ලෝකය විඳින්නේ පංච උපාදානස්කන්ධයයි. අවසානයේ විඳවන්නේද පංච උපාදානස්කන්ධයයි. ඔන්න බලන්න පින්වතුනි, මම මේ දේවල් ටික කියනකොට පින්වතුන්ලාට අමුතු කුතුහලයක් එන්න පුළුවන්. මොකද ලෝකය තනන්නේ පංච උපාදානස්කන්ධයයි. තනූ ලෝකය විඳින්නේ පංච උපාදානස්කන්ධයයි. අවසානයේ විඳවන්නේද පංච උපාදානස්කන්ධයයි පින්වතුනි. ඉතින් පින්වතුන්ලාට මේක කිව්වට මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. ඉතින් මම ඒක තේරුම් කරලා දෙන්නම් පින්වතුන්ලාට. පින්වතුන්ලා හිතාගෙන ඉන්නේ ලෝකය මේ අපිට ඇහැට පේන, කනට ඇහෙන, එතකොට නාසයට දැනෙන ගඳ සුවඳ, එතකොට දිවට දැනෙන රස, කයට ලැබෙන පහස, මේක තමයි අපේ ලෝකය කියලා. ඔව් පින්වතුනි, එතකොට මේ ලෝකය බුදු පියාණන් වහන්සේ පෙන්වන මේ බඹයක් තරම් වූ ශරීරය තමයි ලෝකය කියලා බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට පින්වතුනි, මේ ලෝකය තනන්නේ ඇත්තටම පංච උපාදානස්කන්ධයයි. හැබැයි පින්වතුන්ලා හිතාගෙන ඉන්නවා මේ ලෝකය මම විසින් හදාගත්ත එකක් කියලා. හොඳට නුවණින් දකින්න. මොකද මම තමයි මේ ලෝකේ හොඳට විඳින්නේ. එතකොට මේ ලෝකේ මොකද විඳිනවා කියලා කියන්නේ? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් මේ ලෝකේ විඳිනවා කියලා. කවුද විඳින්නේ? මමයි විඳින්නේ කියලා පින්වතුන් රැවටිලා ඉන්නේ. එතකොට පින්වතුනේ ඇත්තටම එතකොට ඒක විඳිනකොට අපිට මොකක්ද ඇති වෙලා තියෙන්නේ? දුකක් ඇති වෙලා තියෙනවා. එතකොට ඒ දුක අවසානයේ අපිට විඳින්න වෙලා තියෙන්නේ මොකද්ද? විඳවන්නයි වෙලා තියෙන්නේ. අවසානයේ අපි විඳවනවා. එතකොට පින්වතුනි, බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අනිවාර්යයෙන්ම පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. එතකොට අපි විඳවන්නේ, මමද විඳවන්නේ පංච උපාදානස්කන්ධයද විඳවන්නේ. එතකොට පංච උපාදානස්කන්ධයෙන් නේද මේ දුක ඇහිලා තියෙන්නේ. ඒක මම කියලා බාරගන්නේ ඇයි? පින්වතුන්ලා නුවණින් දකින්න පින්වතුනි. අන්න එතකොටයි මෙතනින් පින්වතුන්ලාට ගැලවෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට එහෙනම් ලෝකය තනන්නේ පංච උපාදානස්කන්ධය නම්, තනූ ලෝකය විඳින්නෙත් පංච උපාදානස්කන්ධය නම්, අවසානයේ විඳවන්නෙත් පංච උපාදානස්කන්ධය නම්, මේ කුණුගඩ ඇයි මම කියලා, මගේ කියලා බාර අරගෙන දුක් විඳින්නේ? පින්වතුන්ලා හොඳට නුවණින් දකින්න පින්වතුනි. ඕනිම දෙයක් කරලා ඉවරලා අපි කියනවා ඒක මම කරා, එහෙම නැත්නම් අනුන් කරා කියලා. නහිදං අත්තකතම් බිම්බං නහිදං පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධಂತಿ. මේක මම විසින් කරපු දෙයක් නෙවෙයි, අනුන් විසින් කරපු දෙයක්ුත් නෙවෙයි, ඉබේ හටගත්ත දෙයක්ුත් නෙවෙයි. මොකද්ද? නහිදං අත්තකතම් බිම්බං, මෙන්න මේ ප්‍රතිබිම්බය මම විසින් කරපු දෙයක් නෙවෙයි. එතකොට මෙන්න මේ කය මම විසින් කරපු දෙයක් නෙවෙයි බිම්බය කියලා කියන්නේ. පින්වතුන්ලට උපමාවකින් පෙන්නන්නම්. පින්වතුන්ලා කණ්ණාඩිය ළඟට යන්න. කණ්ණාඩිය ළඟට ගියාම පින්වතුන්ලාගේ ඔය කයේ රූපය අර කණ්ණාඩියට වැටෙනව නේද පින්වතුනේ? එතකොට මේ කණ්ණාඩියට වැටෙන රූපය කවුරුන් විසින් කරපු දෙයක්ද? තමන් විසින් කරපු දෙයක්ද? අනුන් විසින් කරපු දෙයක්ද? අනුනුයි තමුනුයි විසින් කරපු දෙයක්ද? එහෙම නැත්නම් ඉබේ හටගත්තද? කවුරු කරපු දෙයක් නෙවෙයිනේ පින්වතුනේ. අන්න අර හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධಂತಿ. හේතුවක් නිසා සකස් කරලා පෙන්වන්නා වූ මෙන්න මේ කය, එහෙම නැත්නම් මෙන්න මේ අපේ මේ ශරීරය, ඒකට මම කියලා, මගේ කියලා, මම හැදුවා, මේක මමයි පාවිච්චි කරන්න කියලා රැවටෙනවා. අන්නේ රැවටීම වෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය සත්‍යක් කරගත්ත නිසායි. මොකද තමන් දන්නේ නැහැ මේ වෙන ක්‍රියාවලිය පංච උපාදානස්කන්ධය හරහා සිද්ධ වෙනවා කියලා. අන්න ඒක බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. මෙන්න මේ පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා. ඔබලට දුක ගෙනත් දෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයයි කියලා පැහැදිලි දේශනා කරනවා. එතකොට ඒ පංච උපාදානස්කන්ධය උන්වහන්සේ මේක පහට බෙදලා පෙන්නනවා. රූපය පෙන පිටක්, වේදනාව දිය බුබුලක්, සංඥා මිරිඟුවක්, සංකාරයේ කෙසෙල් කඳක්, විඥානයේ මායාවක් කියලා කරලා. එතකොට පින්වතුනි, මෙච්චර ලස්සනට බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මය අපි විසින්ම, ඒ කියන්නේ මම විසින්ම මේක
විකෘති කරගන්නවා නේද? මම විසින් කියලා කියන්නේ මේක නොදැනුවත්කම නිසා මම විසින් කරන දෙයක් කියලා වෙලා අපි රැවටෙනවා පින්වතුනි. ඇත්තටම මම විසින් කරන දෙයක් නෙවෙයි පින්වතුනි. මේක හේතුන් නිසා සකස් වෙන මහා මායාවක්. එතකොට මෙන්න මේ මහා මායාවට තමයි අපි ඒ ඇත්තක් කරගෙන ඉවර වෙලා ඒ ඇත්ත මේක විනාශ වෙලා යනකොට දුකයි කියලා ගන්නවා. ඇත්තටම මේක විනාශ වෙනවා නොවේ පින්වතුනි. මොකද බුදු පියාණන් වහන්සේ කොහොක්වත් දේශනා කළා නෑ මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණය මෙන්න මේ ආකාරයටයි සිද්ධ වෙන්නේ කියලා. මොකද මේ බාහිර තියෙන දෙයක් අනිච්ච වෙලා යන එකක් ගැන බුදු පියාණන් වහන්සේ කොහොක්වත් දේශනා කළා නෑ පින්වතුනි. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා අපිට දේශනා කරන්නේ අට්ඨක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා අකුරු 8ක් පද 3ක් දේශනා කරන්නයි ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙන්නේ පින්වතුනි. එතකොට මේ අකුරු 8යි පද 3යි තමයි අනිච්ච දුක්ඛ අනාත්ත කියලා කියන්නේ පින්වතුනි. එතකොට මේ අනිච්චයි කියලා කියන්නේ අපිට මේ ඇහැට පේන රූපය ගැන නෙවෙයි මේ. එහෙම නැත්නම් අපිට මේ පේන ලෝකය ගැන නෙවෙයි මේ බුදු පියාණන් වහන්සේ අනිච්චයි කියලා පෙන්වන්නේ. මෙන්න මේ පංච උපාදානස්කන්ධය බුදු පියාණන් වහන්සේ අනිච්ච කියලා පෙන්වන්නේ. මොකද පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ හේතුන් පටිච්ච සම්භූතං හේතුන් නිසායි. මොකද ඇහැට රූපයක් පේන්නේ මම විසින් බලනව නෙවෙයි ඇහැට. මොකද ඇහැට පෙනීමක් තියෙනවා. ඒ පෙනීම මම විසින් කරපු දෙයක් නෙවෙයි. ඒක ඉබේ හටගත්ත දෙයක්ුත් නෙවෙයි. අනුනුයි තමුනුයි විසින් කරපු දෙයක්ුත් නෙවෙයි. ඒක ප්‍රඥා විසින් කරපු දෙයක්ුත් නෙවෙයි පින්වතුනි. ඒක නිසා හේතු නිසා ගැළපීලා එනකොට අපිට සකස් වෙන්නේ මෙතන ඒකටදී සිතක් පහළ වෙනවා. එහෙම නැත්නම් විඥානය පහළ වෙනවා. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය පහළ වෙනවා. අන්න ඒක තමයි මම උපමාවල් වලින් පෙන්නන්නේ. සීනි, තේකොළයි, උණු වතුරයි මේ තුන එකට එකතු වෙච්ච තැනදී තමයි අපිට තේක හම්බ වෙන්නේ. එතකොට අපිට තේක වෙනස් කරන්න ඕන නම් අපි මොකද්ද කරන්න ඕනේ? එක්කෝ වතුර ටිකක් දාගන්න වෙනවා. එහෙම නැත්නම් සීනි වැඩි නම් කහට ටිකක් දාගන්න වෙනවා. කහට වැඩි නම් වතුර ටිකක් දාගන්න වෙනවා. නමුත් අපිට හේතුව වෙනස් කරනවා මිසක අපිට ඵලය වෙනස් කරන්න බෑ පින්වතුනි. මොකද හේතුව වෙනස් වෙනකොටයි ඵලය වෙනස් වෙන්නේ පින්වතුනි. එහෙනම් හේතුව නිරෝධ වෙලා යනකොට ඵලය නිරෝධ වෙලා යනවා පින්වතුනි. අන්න ඒකයි හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධಂತಿ කියලා කියන්නේ. එතකොට පින්වතුනි මෙන්න මේ ඇහැයි රූපයයි දෙක එකට ස්පර්ශ වීමේදී තින්නම් සංගති පස්ස කියලා කියන මෙන්න මේ තුන එකට එකතු වීමේදී ස්පර්ශ වීම තුළදී අපිට සිත පහළ වෙනව නැත්නම් විඥානය පහළ වෙනව නැත්නම් පංච උපාදානස්කන්ධය පහළ වෙනවා පින්වතුනි. එතකොට මෙන්න මේ පංච උපාදානස්කන්ධය පහළ වුණේ ඉබේද? නැහැ. මම විසින් කරපු දෙයක්ද? නැහැ. අනු විසින් කරපු දෙයක්ද? නැහැ. එහෙනම් මේ දේවල් ටික සකස් වුණේ හේතුන් පටිච්ච සම්භූතං හේතු තුනක් ගැළපීම නිසා අපිට මෙන්න මේ තේක ලැබුණා වගේ යන්න අපිට සිතක් පහළ වෙනවා. එහෙම නැත්නම් අපිට විඥානය පහළ වෙනව නැත්නම් පංච උපාදානස්කන්ධ මේ මොකක් කිව්වත් ප්‍රශ්නයක් නැහැ පින්වතුනි. එතකොට එහෙනම් අපිට පහළ වෙන්නේ පංච උපාදානස්කන්ධය. අපි ඒක දැනගත්තේ නැහැ. හේතුවක් නිසා සකස් වෙන්නා වූ මහා බල මේ භූතයක් කියලා ඉවරලා. මෙන්න මේ සිත එහෙම නැත්නම් මේ විඥාණය මේ මායාවට අපි රැවටෙනවා ඇත්තක් කියලා ඉවරලා. මෙන්න මේ ඇත්ත අපිට තේරුම් කරගන්න බැරි වෙච්ච නිසා අපි මහා දුකකටපත් වෙනවා. මොකද්ද දුක? මෙන්න මේ පෙන්නන්නා වූ සිත විසින් නැත්නම් මේ පංච උපාදානස්කන්ධය විසින් පෙන්නන්නා වූ මායාව අපි ඇත්තක් කරගන්නවා. ඒ ඇත්ත නිසා අපිට සෑහෙන දුකකටපත් වෙන්න වෙනවා. මොකද බුදු පියාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා ඉපදීම දුකයි, වයසට යාම දුකයි, ලෙඩවීම දුකයි, ප්‍රියන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියන් හා එකතු වීම දුකයි. යම් පිච්චන් නලබති තම්පි දුක්ඛං යමක් කැමතිසේ නැද්ද? ඒක දුකයි කියලා බුදු පියාණන් වහන්සේ කියලා ඉවරලා පෙන්නනවා අන්තිමට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා සංකතයක් වශයෙන් ගත්තාම මේ සියලුම දේවල් අපිට දුකයි කියලා බුදු පියාණන් වහන්සේ පෙන්නනවා. මොකද වයසට යාමත් අපිට සිතින්මයි සකස් කරලා පෙන්නන්නේ, මායාව විසින්මයි සකස් වෙන්නේ. ලෙඩවීමත් එහෙමයි. ඒක තමයි මම මුලින්ම සඳහන් කරේ ලෝකය තනන්නේ පංච උපාදානස්කන්ධයයි කියලා ඉවරලා. එතකොට ලෝකය තනු ලෝකය විඳින්නෙත් පංච උපාදානස්කන්ධයයි. එතකොට විඳවන්නෙත් අනිවාර්යයෙන්ම අවසානයේ අපි විඳවන්නෙත් පංච උපාදානස්කන්ධයයි. එතකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මයට අනුව ඒක සත්‍යයක්මයි. ඒක කාටවත් වෙනස් කරන්න බෑ පින්වතුනි. එහෙනම් අපි මේ පංච උපාදානස්කන්ධය මායාව ඇත්තක් කරගත්ත නිසායි අපිට මේ දුක්ඛන්දරාව ඇති වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් අපි මේක මායාවක් කියලා දැනගත්තට පස්සේ අපි ඒකට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. මොකද ඇලෙන්න දෙයක්වත් ගැටෙන දෙයක්වත් අපිට හමු වෙන්නේ නැති නිසා. ඒක නිසා බුදු පියාණන් වහන්සේ පෙන්වලා තියෙන ධර්මතාවයට අනුව අපි මේක තමා නුවණින් දකින්න පින්වතුනි. මම සෑමදාම කියන වගේ තමා නුවණින් දකින්න, දැකලා ඉවරලා මෙතනින් ගැලවෙන්න පුළුවන් පින්වතුනි. ගැලවීමක්වත් ඇලවීමක්වත්
තමා තුළින් දකින්නකොට නැති බව Tamanට තේරෙනවා. නැහැ කියලා දැන් මේ වචන කතා කරන්න සිද්ධ වෙනවා. ඒකයි නැත්තම් මේ නෑ කියන කොටත් ඒක තව විදියකට අනිවාර්යයෙන්ම මේ උත්තේජවාදයකට සහ ශාස්ත්‍රවාදයට යනවා. ඇත නැත යන අන්ත දෙකට ගියාම ඒක නිසා මේ ඇත නැත යන අන්ත දෙකෙන් මිදිලා ඉවරලා මෙන්න මේ මායාවක් කියලා වල දැනගත්තා නම් මෙන්න මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියක් කියලා දැනගත්තා නම් ඒක තමයි තමා නුවණින් දකින්නවා කියලා බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට පින්වතුන්ලා නිවන් දකින්න කියලා යනවා. නේ නිවන් දකින්න කියලා නොඑක් දේවල් කරනවා නේ පින් කරනවා. එතකොට නොඑක් දේවල් කරනවානේ පින්වතුන්ලා නිවන් දකින්න කියලා. ඇත්තටම නිවන කියන්නේ මොකක්ද කියලා පින්වතුන්ලා තාමවත් දන්නවද? නිවන කියන්නේ මොකක්ද කියලා ඉවරලා. ඇත්තටම පින්වතුනේ නිවන කියන්නේ මොකක්වත් නෙවෙයි. මෙතන මම කියලා ඉවරලා රැවටිලා ඉන්න එකෙන් නිදහස් වෙන එකට තමයි නිවන කියලා බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. මෙතන මම කියලා කෙනෙක් අපි පංච උපාදානස්කන්ධයට රැවටිලා තියෙනවා මම කියලා මගේ කියලා ඉවරලා. අන්නේ පංච උපාදානස්කන්ධයට මම කියලා මගේ කියලා රැවටීමෙන් නිදහස් වෙච්ච තැන තමයි නිවන කියලා බුදු පියාණන් වහන්සේ පනවන්නේ. එතකොට නිවන කියන්නේ මෙන්න මේ බොරුව දැනගන්නවා. මෙන්න මේ බොරුවක් කියලා දැනගත්තාම Tamanට සත්‍ය වෙනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? Taman රාග, දේශ, මොහ කියන කෙලෙස් තුනම Tamanට ගිලිහිලා යනවා. එහෙනම් මෙච්චර කාලයක් මම රැවටිලා ඉඳලා තින්නේ ඇත්තටම මේ මම කියලා මගේ කියලා මගේ දේවල් වලට මේක මහා බොරුවක් කියලා වල තමා තුලින් දකින්නවා. අන්න එතන තමා නිවන කියලා කියන්නේ. අන්න ඒ නිවන තමා තුලින් දකින්නේ. එතකොට අන්නේ පංච උපාදානස්කන්ධයට රැවටීමෙන් නිදහස් වීමයි නිවන කියලා කියන්නේ පින්වතුනි. මොකද නිවන කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වීමයි. පංච උපාදානස්කන්ධයෙන් නිදහස් වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ පෙන්නනවා. දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය කියලා වල සත්‍ය හතරක් වෙනවා. එහෙනම් දුක්ඛ සත්‍ය කියලා බුදු පියාණන් වහන්සේ පෙන්නන්නේ පංච උපාදානස්කන්ධයටයි. දුක්ඛ සමුදය සත්‍ය කියලා කියන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය ඇත්තක් කරගත්ත නිසායි. එතකොට පංච උපාදානස්කන්ධය නිරෝධය දකින්නකොට අපි දකිනවා චතුරාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය. එතකොට මේ තුන් දකිනකොට අපි මාර්ගයේ ඉන්නේ. මොන මාර්ගයේද ඉන්නේ? නිවන් මාර්ගයේ. නිවන් මාර්ගය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය බොරුවක් කියලා දැක්ක ගමන් අපිට නිවනේ තමයි අපි ඉන්නේ. නිවි සනසිල්ලේ ඉන්නවා. එතකොට ඇත්තටම කෙනෙක් නිවුණ නෙවෙයි. කෙනෙකුට නිවෙන්න බෑ පින්වතුනි. මෙතන කෙනෙක් නැති බව, හට නොගත්ත බව, කෙනෙක් හට නොගත්ත බව තමා තුලින් දකිනවා. එහෙනම් තමා තුලින් දකිනකොට තමන් ලෝකෙන් නිදහස් වෙනවා. මොන ලෝකෙන්ද නිදහස් වෙන්නේ? පංච උපාදානස්කන්ධ ලෝකේ. එතකොට පංච උපාදානස්කන්ධ ලෝකේ තමයි. ලෝකේ තනන්නෙත් පංච උපාදානස්කන්ධයයි. තනූ ලෝකයේ විඳින්නෙත් පංච උපාදානස්කන්ධයයි. අවසානයේදී විඳවන්නෙත් පංච උපාදානස්කන්ධයයි කියලා වල තමා නුවණින් දකිනවා. එහෙනම් ඒක මම විසින් කරපු දෙයක්ුත් නෙවෙයි, අනුන් විසින් කරපු දෙයක්ුත් නෙවෙයි, අනුනුයි තමුනුයි විසින් කරපු දෙයක්ුත් නෙවෙයි, ඉබේ හටගත්ත දෙයක්ුත් නෙවෙයි, මහා බ්‍රහ්මයා කරපු දෙයක්ුත් නෙවෙයි. හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධಂತಿ. හේතුවක් නිසා සකස් කරලා පෙන්වන්නා වූ මායාවක් කියලා දකිනවා. අන්න අර හේතු ටික නිරෝධ වෙලා යනකොට විඥානය මොකද වෙලා තියෙන්නේ? නිරෝධ වෙලා යනවා. එතකොට විඥානය නිරෝධ කරන්න බෑ පින්වතුනි. හේතු ටිකයි නිරෝධ වෙන්නේ. හේතු ටික නිරෝධ වෙනකොට අන්න අර පංච උපාදානස්කන්ධේ නැත්තම් විඥානයේ නැත්තම් සිත කියන මායාව එතනින් නිරෝධ වෙලා යනවා. අන්න එතන තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය දකින්නේ. අන්න එතනයි ආර්ය දකින්නේ. ආර්ය දකින්නවා චතුරාර්ය සත්‍යයේදී නිරෝධය මොකක්වත් නෙවෙයි, පංච උපාදානස්කන්ධේ නිරෝධයයි. එතකොට කවුරක්වත් නිරෝධ කරාද පින්වතුනි? කවුරක්වත් නිරෝධ කරා නෙවෙයි පින්වතුනි. හේතු ටික ගැළපිලා සකස් වෙලා පෙන්නන එක හේතු නිරෝධ වෙලා යනකොට ඵලය නිරෝධ වෙලා යනවා. අන්න එතකොට තමයි Tamanට මේ සත්‍ය වැටහෙන්නේ. ඒක නිසා පින්වතුන්ලා පුළුවන් තරම් උත්සාහ කරන්න, වීරිය කරන්න. මම හැමදාම කියනවා වගේ මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ බොරුවට, මායාවට රැවටෙන්න එපා. රැවටිලා දුක් විඳින්න එපා. දැනුත් මේ එක දේවල් AI එකකින් සකස් කරලා පෙන්නනවා. එතකොට මේ AI එකට ඒ පෙන්නන දේවල් වලට සමහරක් කට්ටිය ටෙලිෆෝන් නම්බර් ඉඳලා දීලා තියෙනවා. මම දැක්කම මේ Facebook එකේ. ඉච්චරට මෝඩ මිනිස්සු ටිකක් ඉන්නේ ඇත්තටම කියනවනම්. ඒ කියන්නේ ඒක ඇත්තක් කරගෙන තියෙනවා. AI එකෙන් පෙන්නන දේවල් ඒක ඇත්තක් කරගෙන ඒකේ පෙන්නන දේවල් වලට තමන්ගේ හිත ගිහිල්ලවල එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ. එතකොට රැවටෙන්නේ මොකක්ද? ආයිත් නැවතත් තමන්ගේ පංච උපාදානස්කන්ධය. තමන් කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය තමන් කරගෙන ඉන්නවා. ඒකයි තමන්ගේ පංච උපාදානස්කන්ධය කියලා කිව්වේ. එතකොට තමන් පංච උපාදානස්කන්ධයක් කියලා දන්නේ නැතුව ඒක මම විසින් කරන දෙයක්, මට ආදරේ හිතුණා නැත්නම් මට දුක හිතුණා, එහෙම නැත්නම් මට
ගැටීමක් ඇති වුණා කියලා ඉවරලා රැවටෙනවා. ඉතින් ඒ රැවටීම් වලින් නිදහස් වෙලා ඉවරලා පුළුවන් තරම් පින්වතුන්ලා මෙන්න මේ චතුරාර්ය සත්‍ය, දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා සත්‍ය දැකලා ඉවරලා මේ ලෝකේ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ ලෝකයෙන් නිදහස් වෙන්න සෑම සිළු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් නිවන සාක්ෂාත් කර ගැනීමට මෙම දේශනාවත් හේතු වේවා.